එක්කෙනා හිටියේ වන්ට වැඩි ආදරේ කවුද? අම්මා. මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. උත්තරේ ඔව් අම්මේ මා සායයි කිරි දුන්නේ උඹ මට. අර දැන් ඉන්න අම්මලා මේ අර බියුටි කචල්ද මොනවාද දෙක ස්කින් එක සවුත් වෙනවා. මේ අක්ක වහිනවා ඇහැ ඇතුළේ ගහනවා කෙලින් ඇන්කර් පොරොප්පේ. ගහපු ගම පොඩි එකා තියෙන්නේ ඔක්කොම ඇඟේ ආරක්ෂයිල. ඌ යන්නෙත් තරගෙක් වගේ. කන්නෙත් තරගෙක් වගේ. නිදාගන්නෙත් තරගෙක් වගේ. කරන්නෙම ගොන් වැඩ. පොලිසිය ලොකු මහත්තයා තමයි අන්තට්ටු ගලවන්නේ. දැන් හැම නගරෙ මැද්දකම අර රාජ්‍ය නෝන ආයතනකින් ගහන් යනවා. ලංකාවේ ලොකු කෝටිපති සල්ලි වියදම් කරනවා. ඇවිත් බලාගෙන යන්න ඔබටත් පියවරු පිළිකා තිබිය හැක. අර අපේ රෝස පාට ලස්සන ඇඳලා ඉන්නේ අම්මා දරුවෝ කීයක් ඉන්නව අම්මේ? දෙවෙනි යට ඉන්න එක්කෙනාගේ දරුවෝ තුන් දෙනයි. අපේ අම්මා ඕන් තරම් කිරි දීලා දරුවන්ට. මතක තියාගන්න. අද ඉන්න අයට හැම වෙලාවම කිසි ප්‍රශ්නයක් නැහැ. ගමනක් යනකොට මෙහෙර පෙරේතය එක්ක යනවා කම බීපී කිරි. හරි ගැහුවා. පෙට්‍රල් ගහන්න වාහන වලට ගැහුවා. ඊට පස්සේ දාගන්නවා පොඩි බෑග් එකකට අර උණු වතුර බෝතල් 4ක් 5ක් විතර. කොයි හරි හන්දියක කිරි ඉල්ලුවොත් එහෙම ගහනක් කිරිම කරප් කියලා ගහනක් කිරිම. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඇඳවගෙන තියෙනවා. තාරුණ්‍යයේ මේ නගරබද දරුවන්ට 65%කට මන්ද පෝෂණය. ඇයි මේ දරුවගේ අවුරුදු 4ක් තුල කාලය තුල කුසේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. කිරි හංගලා වතුර දීමේ පවට දරුවට මන්ද පෝෂණේ අම්මට පිළිකා. ජීවිතයයි බුදුබණයි කියන්නේ දෙකක් නොව එකක්. gedara budun අම්මා කියන තැන නැති කරගන්න නම් එපා.